සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද විශේෂ මස් කරියක් හදන්නේ. මේක හරිම රසයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේකට ඕන කරනවා බීලුණු ගෙඩියක්, අවුමිරිස්, තක්කාලි, සේර, රම්ප කරපිංචා, ඒ වගේම මිංගුරු සුදු ලුණු, බෙදගත්ත මිරිස් කුඩු, එතකොට ගම්මිරිස්, අබ, සූදුරු, උළුහල්, කුරුඳු පොතු, ඒ වගේම එනසාල්, කරාබු නැටි. ඉතින් බලමු අපි දැන් මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සලාම තෙල් ටිකක් අපි ලිපේ තියෙනවා. තෙල් ටික රත් වෙනකොට අපි අබ සූදුරු දෙක බෙදෙන්න අරිනවා. ඒ ටික බෙදීගෙන ඉද්දී අපි සුදු ලුණු, හිඟුරු ටික එකට එකතු කරනවා. ඊට පස්සේ මේ ටික ටිකක් බෙදෙන්නට අරිනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය වෙනදා වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට බලන්න ගන්න පුළුවන්. සුදු ලුණු ටික බැදීගෙන එනකොට අපි මේකට බීලුණු ගෙඩි එකතු කරගන්නවා. ඒ වගේම රම්ප කරපිංචා, සේර ඒ ටික එකතු කරගන්නවා. දැන් මේ ටිකත් හොඳට චුට්ටක් බෙදෙන්න අරිනවා. ඉතින් මේ වෙලාවේ පොඩි මතක් කිරීමක් කරනවා. තාම ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මේ වීඩියෝ එක තව අයට බලන්න share කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම like එකක් දාලා මට comment එකකුත් දාන්න. මේ ටික බෙදීගෙන එනකොට අපි මේකට ඊට පස්සේ කුරුඳු පොතු, උළුහල් එකතු කරනවා. මොකද මේවා වේලසලින් දාන්න නැත්තේ එතකොට කර වෙලා ටිකක් කර රහක් වගේ එන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක අවසානයේ දාන්නේ. අවුමිරිස් තක්කාලි අන්තිමට තමයි එකතු කරන්නේ. දැන් අපි අවුමිරිස් ටිකයි තක්කාලි ටිකයි එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් මේ ටික කලවම් වෙනකොට අපි මේකට ගම්මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බෙදගත්ත මිරිස් කුඩු ටික ඒකම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට මස් ටික එකතු කරගන්නවා. හොදගත්ත මස් ටික. ඊට පස්සේ මේක හොඳට චුට්ටක් කලවම් කරගන්නවා. ඒකම අපි මේකට ලුණු ටික එකතු කරගන්නවා. දැන් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට තැම්බෙන්න වතුර ටික එකතු කරගන්නවා. වතුර ගොඩාක් එකතු කරගන්නේ නැහැ. මොකද මස් වලත් වතුර උනන හින්දා වතුර ප්‍රමාණයකට තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ මස් එක වැහෙන්න වතුර එකතු කරන්නේ නැහැ. වතුර ටිකක් තමයි අපි මේකට එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේක පියනෙන් වහලා තැම්බෙන්න අරිනවා. මේ වෙලාවේදී අපිට මේකට ඕන කරනවා පොල් ටිකක්, ගාගත්ත පොල් ටිකක්. ඒක හොඳට කපලි බදිනවා. දැන් මේ විදියට රන්වන් පාට වෙනකම් පොල් ටික අපි කබල බෙද ගන්නවා. මෙන්න මේ ගානට පොල් ටික බෙදුනාම ඇති. අපි දැන් මේක ලිප ඕෆ් කරලා මේක ග්‍රයින්ඩරේ දාලා කුඩු කරගන්නවා. මේ තියෙන අපි කුඩු කරගත්ත පොල් ටික දැන් මස් එක ටිකක් තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේකට අර කුඩු කරගත්ත පොල් ටික එකතු කරගන්නවා. මේ වෙලාවේ අපි ලුණු රහ බලලා ලුණු මදි නම් තව ටිකක් ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ආයි පියනෙන් වහලා උතුරන්න අරිනවා. ඔන්න මේ විනාඩි 5කට 10කට විතර පස්සේ මේ මස් කරිය හොඳට හිඳිලා තියෙන්නේ. අර බොරේට වගේ හොඳට මේ හිඳවල ගන්න ඕනේ. මේ තියෙන ඉතින් මම හදපු රස මස් කරිය. ඔයගොල්ලොත් මේක හදලා රහ බලලා මට කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.